යාළුවනේ කොහමද? සුබ දවසක්. අදත් මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් ගේන්නම්. මේ අද පෙන්වන්න හදන්නේ මේ රයිස් අපේ සුෂි රයිස් රෝලින් මැෂින් එක ගලවන හැටි ඔයගොල්ලන්ට අද පෙන්වන්න හදන්නේ. කෑල්ලෙන් කෑල්ල මම කලින් වීඩියෝ එක මේක සවි කරන හැටි පෙන්නුවා. අද ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ මැෂින් එක කෑල්ලෙන් කෑල්ල ගලවන හැටි. දැන් මේ ඔන් එකේ තියෙන්නේ. එනවාද ඔයගොල්ලන්ට? දැන් මම මේ මැෂින් එක ඕෆ් කරගන්නවා. දැන් මම ඕගොල්ලන්ට පෙන්නනවා එකෙන් එක ගලවන විදිහ. ඉස්සෙල්ලාම උඩ පියන අපි අයින් කරගන්නවා. මේ තියෙන්නේ මේකේ ඕන් ඔය ලේසර් එක. ඒ කියන්නේ ඔතනින් තමයි මේ ඉන්ඩිකේට් කරන්නේ. මේක ඕකට හානියක් වුණොත් එහෙනම් මේ මැෂින් එක අමාරුයි වැඩ කරන්න. ඉතින් ඔහොම පළවෙනි කෑල්ල මම ගැලවුවා. එතකොට මේ තමයි රයිස් දාන කන්ටේනර් බොක්ස් එක. මේකට තමයි රයිස් ඇඩ් කරන්නේ. ඔව් දෙවෙනි කෑල්ල ගැලෙව්වා. එතකොට මේ දැන් මම පෙන්නනවා ඔයගොල්ලන්ට තුන්වෙනි මේ ඉස්සරහා කවර් එක ගලවනවා. දැන් ඇතුළේ මදර් බෝඩ් එක තියෙන මෙතන තමයි ඔක්කොම වැඩ කෑලි ටික තියෙන්නේ. සැකිල්ල මම ඊට පස්සේ මේක ගලවනවා. මේකෙන් තමයි මේ රයිස් අපි දාපුවාම ඇතුළට කරකෝල අරන් දෙන්නේ රෝලින් එකකින්. මේ තියෙන එක කෑල්ල. හතරවෙනි කෑල්ලත් ගැලෙව්වා. ඊට පස්සේ මෙතන තියෙනවා AB කියලා රෝලින් දෙකක්. ඒක අපි ගලව ගන්න ඕනේ. මේ තියෙන්නේ මේකේ ගහලම තියෙනවා. මේක ටිකක් බරයි. ඒ කෑල්ලත් ගැලෙව්වා. අපි ඊළඟ රෝලින් එකක් ගලව ගන්නවා. මේ තියෙන B එකත් ගැලෙව්වා. ඊට පස්සේ මේ කෑල්ල ගලව ගන්නවා. මේ තියෙන්නේ ඊළඟ කෑල්ල ඊළඟ කොටස ඒක ගලව ගත්තා. මේ තියෙන්නේ මෙතන මේ මැෂින් එකේ තියෙන බරම කෑල්ල. ඒ වගේම මෙතන අවශ්‍යම කෑල්ල මේ තියෙන්නේ. ඒකත් ගලව ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ අවසාන කොටස. මේකෙන් තමයි අපිට රයිස් එක එළියට අරන් දෙන්නේ. කැපිලා ගානට මැෂර්මන්ට් එකට අපිට එළියට ගේන්නේ මේ රයිස් එක ඇතුළට යන්නේ එළියට ගේන්නේ මේ රයිස් මේ බෝඩ් එකකින්. හරි. දැන් ඕම් බලන්න මැෂින් එක. මේ තියෙන මැෂින් එක දැන් empty. මොකුත් නැහැ. එතකොට මේකෙන් තමයි අපි නොරිකොලේ නොතියා